හායි ඔන්න ගොඩ කාලෙකින් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේ තමයි ලියම්ගේ අකුරු කියවන නැකතට කරපු චාරිත්‍ර ටිකයි. ඒ වගේම තමයි ලියම් ඉස්කෝල් ගිහපු පළවෙනි දවසේ වීඩියෝ එකයි දෙකම මම එකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ පස්වෙනිද තමයි අකුරු කියවන්න තිබ්බේ. හතරවෙනිදා අපේ අම්මා කැවිලි වර්ග සේරම ගෙදර හදපු වීඩියෝ එක. මම ඊට පස්සේ ගියා අර කැවිලි ඒවා තියන්න දෙන්න පන් වාටි ටිකක් අරගෙන එන්න. ඒ වගේම තමයි මේ තියෙන ගෙන ආපු බඩු මම ඔක්කොම එකම මේස් එකට තියලා ලෑස්ති කරගත්තා. මේ කහමල් ගෙනල්ලා තියෙන දාස් මල් ලියම්ගේ උසට මල් මාලාවක් හදාගෙන එන්න කිව්වා. ඉතින් ඒක හදන්න තමයි ගෙනාවේ. මල් නම් ගොඩක් ගණන්. ඇත්තටම මම දන්නේ මල් මෙච්චර ගණන් මොකද කියලා. ඉස්සර දාස් මල් කොච්චරනම් ගෙවල් වල තිබුණාද දැන් නැහැ නේද? ඉතින් මල් ගත්තේ මම ලොකු ගාණක් දීලා. ඉතින් මම නම් කියන්නේ මල් පැල එහෙම ඉඳවනද අපේ ගෙදරත් නැහැ. මමත් හිතුවා මල් පැල ආපහු හදන්න ඕන කියලා. ඉතින් මේ රෑ 12:00 විතර ඇති මම මල් මාලාව ගොතන ගමන් තමයි හිටියේ. ලස්සනද බලන්නකෝ. ඊට පස්සේ මම අකුරක් ගත්තා. ඔය අකුරු කියවන්න තියෙන පේජ් එකකින් ඒකට මම ධාන්‍ය වර්ග තිබ්බ විදිහට දාලා හරි ගස්සා. morning. අපි මම දැන් තමයි කිට්ටයටයි වෙලාව. ඔක්කොම කිරිවතුත් හදලා. අපි බලමු. දැන් අපි අරගෙන ආපු වට්ටි වලට කිරිපත් දාන්න තමයි හදන්නේ. දෙන කච්චියන්න දෙන්න. ඒක පේන ඇති මගේ කටහඬ හොඳටම වෙනස් වෙනවා. මොකද මම නිදාගද්දි ඒකත් පහේ ඉඳලා සේරම ලෑස්ති කරලා තියලා සහ මට පොඩ්ඩක් හිමිරිසාව හැල්ලා තිබ්බේ. ඒක නිසා මගේ කටහඬ ගොඩක් වෙනස් වෙනවා. හදන්නේ මට කොණ්ඩේ අයන් කරලා ලියම්ගේ මේ අපේ නේතයන්ට කිරිපත් දීලා හිටලියක් ඉස්කෝලේ යනවා කියලා කියලා එන්න. මම හදන්නේ. තමයි දැන් කොණ්ඩේ අයන් කරගෙන නැන්දක වෙලාවකුත් නැහැ. කරන්න දෙයක් නැහැ. මම ගෑවිස් පාසිලෝන් එකේ BB ක්‍රීම් එක ඒක මේ ෆවුන්ඩේෂන් වගේම කවරේජ් එකක් දෙනවා. දැන් මම ආවට ගියද ඔයාලේ ස්කින් කෙනෙක් මැච් එක ගන්න පුළුවන්. මම ලිප්ස්ටික් එක චුට්ටක් ගාගෙන ඉන්නවද? බ්‍රවුන් පෙන්සිල් එක මට ආස කලක අපිට මේ ඩාර්ක් පින්ක් එක ඒක ගන්නවා. චොක්ලට් දෙක මොන්ට කොච්චර වෙනසක් ආවද කියලා. මේ කලකට ගාම ලොකු වෙනසක් වෙනවා මොන්ට. මම ඊට ටික දාගෙන ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නම්. තව මේ අයිබ්‍රෝස් ටිකක් අරගන්න ඕන. ඒ ටික කරගෙන අපි යමු කැම්ප් එක තියලා ටක් කරලා යන්න මතන්ට 10 වෙනකොට ඒ වල ටික කරගමු. බයි. මේ තමයි මාතර කුවේන් කෝවිල මම නම් මතක විදිහට. ඉතින් අපි ඉලක්ක හැමදේම කරලා පළතුරු කැවිලි වර්ග එතකොට මල් මාලා ඒ හැමදේමත් එක්කම එතකොට තව ඔය කිරි පොත්පත් ඒවත් අරන් ගියත් එතකොට තව ලියම්ගේ අකුරු කියන තැනට ඕන වගේ එකත් මම අරගෙන තමයි ගියේ. ඉතින් මේ තියෙන්නේ අපි පිටවතිය ඒවා පළතුරු යුෂ ඒවට වෙනම පළතුරු ඕන ගන්ධ වියන් වන ස්නානය කරන්න. ඉතින් ඒ සියලුම දේවල් අපි අරගෙන ගියේ. මම ටැමිල් ස්වීට් වර්ගයක් ගත්තා. මෙහි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා ටැමිල්. ඉතින් ඒකෙන් මම රාග්ගල පැණිවරු තව ස්වීට් වර්ගයක් ගත්තා. ගණදවියෝ ආස ස්වීට් කන්න ආසයි කියන අපි දන්න. ඒක නිසා මම ස්වීට් වර්ග ගොඩක් ගත්තා. ලංකාවේ කැවිලි වර්ග නම් සේරම හැදුවේ අපේ අම්මා. රෑලි වෙනකම් මෙයා හැදුවා 4 වෙනිදා. අනිත් ඒවා නම් මම සල්ලි දීලා තමයි අරගෙන ආවේ. ඊට පස්සේ පැදුරක් අරන් ගිහලා ඒක උඩින් සුදු රෙද්දක් දාලා ලියම් අකුරු කියවන තැන
රෙඩි කරා. මොකද ටයිම් එක තිබ්බේ 11:25ට. එතකොට අපි ওই වැඩ ටික ඉවර වෙනකොටත් 10:20 වගේ වුණා. ඉතින් මම එතනත් හරි ගස්සලා තියලා ගියා. එතකොට ලේසි නිසා මේ වැලි පීල්ල ඒකත් මම වැලි අරන් ගිහලා ඒකත් මම හරි ගැස්සුවා. මේ එතන හරි ගැස්සුවට පස්සේ මෙන්න මේ වගේ තමයි මම එතන ලස්සනට හැදුවේ. මං ඊට පස්සේ නෙළුම් මල් ටිකකුත් ලස්සනට තිබ්බ තැනින් තැන. නෙළුම් මල් ඇත්තටම නෑ දැන් මොකද මම හිතන්නේ මල් අඩුයි මේ කාලේ. ඉතින් මම තිබ්බ විදිහට ලියම්ගේ එතනත් මල් වලින් ලස්සනට හැදුවා. මට මේ වීඩියෝ එක බලද්දි දැනුත් සහ එදා එතන ඉන්නකොට මේ ටික කරනකොට මට හිතට දැනුණු දෙයක් තමයි අනේ අපේ චූටි පැටවයි කොච්චර ඉක්මනට ලොකු වෙනවද, අවුරුදු 2කමාරක් ගියා දැනුනේවත් නැහැ කියන එක මට හිතුණා. ඉතින් ඒ හැඟීම මට විතරක් නෙමෙයි හැම අම්ම කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම දැනෙන දෙයක්. අනේ ලොකු වෙන්න එපා, මේ වයසෙම ඉන්න පුළුවන් නම් ඉන්න කියලා කියනවා හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම. ඉතින් ඒ වුණාට එයාලා ඉක්මනටම අපේ ඇස් ඉදිරියේ ලොකු වෙනවා. ලොකු වෙලා එයාලගේ ලෝකවලට අත්තට ගහලා පියාඹන්න try කරනවා කියන එක තමයි මට ඒ වෙලේ හිතුනේ. ඉතින් අම්මා ආච්චි අම්මා හැමෝම එකතු වෙලා තමයි ලියම්ගේ අකුරු කියවන නැකතට ඒ දේවල් ලස්සනට කරගන්න උදව් කරේ. මෙන්න මේ දේවල් තමයි අපි අකුරු කියවන නැකත පූජාවට ලේස්ති කරගත්ත දේවල්. අපෙන් ඒ පූජකතුමා ඉල්ලපු දේවල් තමයි අපි ලේස්ති කරේ. ඉතින් මම මේව එකින් එක ඔයාලට දාන්න හේතුව තමයි ඔයාලටත් චුටි දරුවෙක් ඉන්නව නම් ඒ නැකත් වලට ඒ අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා තමයි මම මේ හැමදේම එකින් එක පෙන්වන්න හේතුව. ඔයාලටත් කවදා හරි ජීවිතේ මේ වගේ දෙයක් කරන්න වෙනවනේ දේවල් වලට කොහොමද කරන්න කියලා අයිඩියා එකක් ගන්න තමයි මම මේ හැමදේම මේ වීඩියෝ එකට එකතු කරන්නේ. කොහොමත් හරි සේරම කරගත්ත කියමුකෝ. දැන් තමයි අමාරුම වැඩි. ඔයාලට පේනවා ඇති ලියම්ට අදුම අන්තව ගන්න එක. ලියම් කැමතිම නැහැ සාරම් ෂර්ට්ස් අදින්න. යා කැමති නැහැ. ඒනට ඉතින් ලස්සනයිනේ මේ වගේ දවසක. ඒක නිසා කොහොම හරි ගේමක් දීලා අපි කට්ටියම යාට ඒක අඳව ගත්තා. ඉතින් මේ පේන්නේ අපි පූජාව කරන්න ගියපු කෝවිල. හරිම ලස්සන තැනක්. මාතර කුවේණි කෝවිල. මම හිතන්නේ මාතර කට්ටිය නම් හැමෝම දන්නව මේ තැන. ඉතින් ඔයාලට පුළුවන් අකුරු කියවන නැකත එහෙම කියලාම නෑ. ඔයාලට සම්මත පූජාවක් ඔයාලගේ සුබ සිද්ධිය උදෙසා සෙත් ශාන්තිය උදෙසා කරගන්න මේ කෝවිලට ආවොති. ඉතින් දැන් තමයි පූජාව පටන් ගත්තේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ 2026 අවුරුද්ද කිසිදුම ආකාරයෙන් ශ්‍රී ලාංකික වාසී සැවොමට කිසිම කරදර බාධකයක් නැතුව මේ නව වසර හොඳින් ගත කරන්න හැමෝටම ලැබෙන්න කියලා. තව ඉගෙන ගන්න දුඩා දරුවන්ට අධ්‍යාපනය අතින් හැම දේම සාර්ථක වෙලා රැකියාවල් වලින් සාර්ථක වෙලා පිටරට යන්න ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒ වාසනාව උදා වෙලා හැමෝටම සත ශාන්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව 2025 අවුරුද්දේ වුණා වගේ කිසිම කරදරයක් ශ්‍රී ලාංකික වාසීන්ට වෙන්න එපා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
ඊට පස්සේ ගණ දෙවියන්ව කිරි වලින් නෑවලා පළතුරු යුක්ෂ වලින් නෑව. අපිත් මේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම දෙයක් කරේ. අපි කවදාකවත් අපිට මේ වගේ අත්දැකීමක් තිබුණේ නැහැ. ඇත්තටම ගොඩක් හොඳයි. මට හිතුණා මේ පූජාව හොඳටම ඒ පූජකතුමා කරා කියලා. ඉතින් ලියම් අකුරු ලොකුවට කතා බහ කරන්නේ නැහැ. මොකද එයාට තාම 2:00මාරයි. ඒක නිසා තමයි අපි ආව ඉස්කෝලේ දාන්න ඕන කියලා හිතුවේ. ප්ලේ ගෲප් එකට තමයි දැම්මේ අපි. ඉතින් එතකොට එයා ළමයිත් එක්ක සෝෂල් වෙලා කතා බහ කරන නිසා. මොකද එයා ගෙදර ඉන්නේ වැඩිපුරම මාත් එක්ක නිසා එයා පොඩ්ඩක් කතා කරනවා අඩුයි. ඒක නිසා නේද වෙන කිසිම ප්‍රශ්නයක් නිසා නෙවෙයි. කතා බහ කරන එක අඩු නිසා තමයි අපි ආව ප්ලේ ගෲප් එකට දාන්න හිතුවේ. ඉතින් අපි කලින් දවසේ පන්සල් ගිහිල්ලා කිරිපිඩි පූජා කළා. ඒ දේවල් සිද්ධ කරා. ෆිනිෂ්ද? මෙයත් එක්ක දැන් රෙකෝඩින් කරනත් හරිම අමාරුයි වොයිස් කරන්න. පේනෝනේ අපේ ලියම් එක නම් දැන් වොයිස් කරන එක හරිම අමාරු වැඩක්. ඉතින් මම ඔයාලට හිටියේ. ඉතින් අපි කලින් දවසේ පන්සලට ගිහිල්ලා කිරිපිඩි පූජා කළා. ඒ වතාවත් වල යෙදිලා තමයි ඊට පස්සේ දවසේ තමයි අපි ගණ දෙවියන්ගේ පූජාව කරේ. ඉතින් මේ තියෙන්නේ මං අර ගතපු මල් මාලාව හරිම ලස්සනට ඒක තියෙනවා. මටම පුළුවන් මට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් කියන එකද. ඉතින් මම බෞද්ධ ආගමේ වගේම මම ක්‍රිස්තියානි ආගමටත් හින්දු ආගමටත් හරිම කැමති හරිම ආදරෙන් ඒ දෙකම මම බෞද්ධයෙක් විදිහට සමරනවා හැමදේම. ඉතින් ওই විදිහට තමයි පූජාව ඉවරුනේ. 11:25ට තමයි ලියම්ගේ අකුරු කියවන නැකත තිබුණේ. ඉතින් ඊට පස්සේ තමයි දැන් මෙතනින් මේ වතාවත් වලට පස්සේ අපි බලමු ලියම්ගේ අකුරු කියවන දේවල් කොහොමද අපි කරේ කියලා. ලියම්ට අකුරු කියවන එක නම් හරි අමාරු වැඩක්. අපි ආර නැකත ගන්න කෙනාගෙන් අපි යාට අකුරක් ඉල්ලුවේ නැහැ. මම හිතුවට අකුර කියවන්න. මොකද යාගේ නම අයන් අග්‍රස්ත ආදියු. හැම එකකම ආකුර තමයි ස්ටාර්ට් වෙන්න. අයන් කිව්වත් අග්‍රස්ත කිව්වත් ආදියු කිව්වත් නිසා මට හිතුණා යාට අපි අයන් නම කියවනවා කියලා. සහ එයා ආ කියලා කියනවා. ඒක නිසා එයා එකපාරක් කිව්වා. හැබැයි එකපාරේ ආපහු එයා කියන්නේ ගියේ නැහැ. ඔය පේනනේ මේ අකුරු කියවන විදිය. ඔය විදිහට තමයි බොහොම අමාරුවෙන් අකුරු කියවන ටික කරගත්තේ ඒ වෙලාවේ. ඔයාලා වීඩියෝ එකේ බලන්න ඇති මම කොහෙද කියලා. මම වීඩියෝ එක අරගන්න ගම හිටියේ ලියම්ට අකුරු කියවන්නේ මේ එයාගේ නැන්දා. ඒ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ නාංගි. එයා වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක්, මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් එයා රට තමයි හිටියේ අවුරුදු ගාණක්. ඉතින් එයා ආසාවෙන් හිටියා ලියම්ට අකුරු කියවන්න. ඉතින් මම ඒ අවස්ථාව එයාට දුන්නා. ඔයා අකුරු කියවන්න. ඉතින් එයා කොහොම යමුත් හොඳයි. ඉතින් එයා අකුරු කියවන එක ඒක නිසා තමයි එයා අකුරු කියෙව්වේ ලියම්ට. මේ ඉතින් මම මගේ ගවුමේ ඔයාලට හැඩ පෙන්නන්න ගත්ත වීඩියෝ එකක්. මේ මොට්ටුවක් තිබ්බනේ. මං හරි ආසයි හැම මොට්ටු කියලා තමිල් විදිහට. මේ ඊට පස්සේ දවසේ ලියම්ට ඉස්කෝලේ යන වීඩියෝ එක අනේ මට හරිම දුකයි මේ වීඩියෝ ආපහු බලද්දිත්. සහ හැමදාම මං යාව ඉස්කෝලේ යද්දි මට හරිම නිකන් පාළුවක් තනිකමක් දැනෙනවා යා ගෙදර නැති වෙනකොට. ඉතින් මම මේ උම්මදිතී කී මම හිතන්නේ අනේ ලොකු වෙලානේ එහෙම කියලා මම හිතන්නේ. ඉතින් අනේ චූටි පැටියෝ මට මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ඕන වෙන්නේ හොඳට ඉගෙනගෙන බුද්ධිමත් දරුවෙක් විතරක් නෙවෙයි ඔයා හරිම විනයගරුක විදිහට කාරුණික විදිහට හැමෝටම උදව් කරන දරුවෙක් වෙන්න කියලා තමයි මට ප්‍රාර්ථනා කරන්න ඕන. ඉතින් මම මේ ඔයාලට පෙන්නන ලියම්ගේ ක්ලාස් රූම් එක හරිම ප්ලේ ගෲප් එකේ ළමයිට ඒ විදිහටම තියෙනවා. ඉතින් අර යාළුට නිදිමත නම් නිදා ගන්න ඒවත් එක්ක තමයි යාළුගේ ක්ලාස් රූම් එක හැදිලා තියෙන්නේ. ඇත්තටම මට ඒක ගොඩක් වටිනවා. මොකද මම යම් බෞද්ධ දෙකමාරෙන්නේ දාන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වටිනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මට ඒ ටික තමයි කියන්න ඕනේ. එහෙනම් මම ගිහින් එන්න හැමතැනම බයි. ඉතින් අපිව subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න අමතක කරන්න එපා. මේ Heroes Diary